එලෝ පස්සේ මොකද කරන්නේ ඊට නිවාඩු දුක වැඩද සිංහල අවුරුද්දේ මම බෙලි පොඩ්ඩක් මේ වත්ත පිටිය පොඩ්ඩක් සුද්ධ කරලා පොඩ්ඩක් දන්නේ නැද්ද මම පොඩි දැල් ටික කරලා පොඩ්ඩක් දන්නේ නැද්ද පොඩි දීන් පාරක් දාන්න නෑ බා මම මේ අර අපේ ගෙවල් ගාව ඉන්නවට ඇවිල්ලා මම වැඩි අඳුරන්නේ නැහැ මිනිහෙන් ඇහුවා පියල 4000ක් ඉල්ලනවා මම මේ පොඩි වැඩ ටිකක් තියෙනවා අපි දෙන්න රවුක් කරගෙන 4000 අපි අරගෙන බියරයක් ගහමු අපි දෙන්න සුවර්ත උඹට එහෙනම් හවසට වලින් කතා කරගන්න මං ඉන්නවා ඉතින් උගාරේ ඒට කරමු අනිවාර්යෙන් කරමු ඈ උගාරේ කවස කතා කරගන්න එල සාරා කියපන් ගෙදර බා ඇයි නැහැ හෙට වැඩ තියෙන අය කියහකො මොකද සීන් එක එහෙමද හරි 4000ක් කිල්ලුවා වැඩි බං පිස්සුද බං 4000ක් දෙන්න ඕනද බං උඹ ඉඳගෙන ඉඳන් ඕක මම තනියෙන් කරන්නම් ඕකක්ද බං ඕක හරි මේ කොහොමද පටන් ගන්නෙ කින්ද මන්ද කතා කරන්නේ නම හවස් වෙලා එන්න බියරයක් ගහමු ඉතින් දැන් කොහොමවත් ඉතින් දැන් ඕක අපි දෙන්න හිට කරනගෙන බං බියරයක් ගහමු හරි මම හවස් වෙලා එනවා උඹලා පැත්තට බයි බ්‍රෑන්ඩ් පුළුවන්ද අවුලක් නැහැ නේ මගර ගිහින් දාන්න ඒ බියර් දෙකක් ගන්න ඉතින් ආයක් වුණා ගියාම හරි එහෙනම් ජය වේවා අනිවාර්යෙන් උදේ වරෙන් දෙවි වේ ආවේ නැත්තම් නන්නත්තරය මට තනියෙන් කරන්න වෙන්නේ දැන් හිට බොණ්ඩ විදියක් නැහැ බලමු කවන්නේ නැහැ හද වල්ලිලා තියා කාන්නේ හිට ගාම හිට මොනාරි කරමු වරෙන් උදේ එන එකයි වටිනාකම එච්චරයි ජය වේවා එහෙනම් පරිස්සම් බලයන් උස්සන්නයි හරි සාරා එහෙනම් ජය වේවා එලකිරි උදේ 8 නෙමෙයි උදේ 8 නෙමෙයි මං ගෝයලට උදේ 7 වෙද්දි පුදුන වැඩේට බහින්න බඩු ඔක්කොම අරන් ඉන්නේ සවල් අරා මෙහා වතන්දර ඔක්කොම අරන් ඉන්නේ 7 වෙද්දිම නැගිටලා හිටියේ නැත්තම් මං ඇවිල්ලා වතුර ගාලා තමයි නැගිට්ටා 7 කියන්නේ නා 7 නම් 7 වතන්දර එහෙනම් ජය උස් ආමේ තෙල් ටිකක් ගා ගන්නත් ඕනේ හරි තොක්කම කරලා මොකද කරන්න ගියා අල්ලිත් නෑ දියම් හරි ජය වෙනා මේ ඔබට ලැබෙනවා වගේ හරි එලකිරි ආරෝ තදේන උස්සරණේ කාලා බිල ඔබට කියවනේ අපි යන ජය වේවා හෙට උදේ 7 වෙද්දී 7 නම් 7 වචන බෑ හරි ඔය මං හරි කරන්න කෑනෝ ගා ඉන්න අපිලියාවේ හෙලෝ මේ හෙටවත් එනවද බව වැඩේ කරන්නේ මේ දැන් දවස් දෙකක් බලමු දාර හෙටලා එන්න තමයි ඉතින් ඉස්සන් එන්න වෙන ගන්නෑ අර පුරු මෙල ගනවා මේ පබළු මාළේ පොඩි දාගේ මම කෝල් එක ගහන්න එන්න වෙන ගන්නෑ වගේ දාර මම බේස් එකේ උදේ ඉස්පිරිතාලේ යන්න යන්නේ හරි බං හරි ලකියෝ හරි මම අවුලක් නෑ එලකිරි ඕම් බලාමදි ඔය සාරායම කෝල් කරයි හරිද මගේ උස්සන්නේ නැති හින්දා සාරා කෝල් කරොත් කියනවා මේ සනීප නැහැ කියලා නැත්තම් මේ කොහෙන් ගිහිල්ලා කියනවා ෆෝන් එක දාලා ගිහිල්ලා තියෙන්නේ කියලා Sarah bro